හලෝ ඔන්න ඉතින් අපි ගමනක් යන්නයි ලෑස්ති වෙන්නේ. ඔන්න ඉතින් අපි දැන් කායකට නැගලා මේ ගමන යන්න පිටත් වෙන්න හදන්නේ. ඔන්න ඉතින් ඔයාලා හැමෝම දන්න ලස්සන තැනකට තමයි අපි යන්න හදන්නේ. ඉතින් මේ ඒ යන පාරේ ඉතින් සන්සෙට් එක බලන්නකො. ඉතින් ඔයගොල්ලෝ ලස්සන ඔන්න ඉතින් නිලංකුලන දැක ගමන් මේ චෛත්‍යය දැක ගමන් ඔයගොල්ලෝ දන්නවා අපි කොහෙද ආවේ කියලා. ඔන්න ඉතින් අපි ඒ තැනට ආවා. ඔව් OGF එකට තමයි අපි ආවේ. ඉතින් OGF එකේ ඇවිදලා කරලා ඔහොම යද්දී ඉතින් මේ කා එකක් තිබ්බා සේල් දාලා අපි ඒවත් බැලුවා. මේකක් තිබ්බා. ඉතින් ඊට පස්සේ අපි බීම් එකක් ගත්තා. අපි තුන් දෙනාට මං ගත්තේ ෆෘට් ජූස්. ඉතින් ওই ෆෘට් ජූස් එක බීබී රස කතා කියන ගමන් තමයි උතන ඉන්නේ. ඔපදූප ටිකක් හොයන ගමන් ෆෘට් ජූස් එකට නම් 10න් 5ක් වගේ රේට් එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තා මික්ස් රයිස් දෙකකුයි මික්ස් නාසි ගුරානි එකකුයි. ඉතින් මෙතන තියෙන මික්ස් ෆ්‍රයිඩ් රයිස් දෙකක්, ඒක බිත්තර කෑල්ලකුයි චිකනුයි තියෙනවා. මෙන්න තියෙනවා මම ගත්ත චිකන් නාසිය. සීෆුඩ් නාසි මට සමා වෙන්න සීෆුඩ් නාසි ගුරාන එක. ඉතින් ඒක ඇත්තටම ලස්සනයි. මාරම රහයි. ඒ කෑම දෙකම මාරම රහයි. ඔන්න ඉතින් තඩීබත් කටක් කටට දාගන්න ගමන් තාත්තා එක්ක ඕපදූපේකුත් කියවන ගමන් තමයි ඔය හතර වටේ බල ඕපදූප කියවන ගමන් තමයි ඔය ඉන්නේ. කටින් දුන් දානවත් එක්කනේ මේ ඔන්න ඔතන බලන්නකො. මම එක තැනකදී කියනවා ආමි පපඩම් ගන්න කියලා කියන තැනකුත් තියෙනවා. ඉතින් මම කන්නේ නැති කෑම තාත්තටයි අම්මටයි දෙන ගමන් මගේ රසබත් එක රස කර කන ගමන් තමයි ඔය තියෙන්නේ. ඔන්න ඔතනදී මම පපඩම් කෑල්ල මං හිතන්නේ තාත්තට තමයි දෙන්නේ. ඔහොම ඉතින් පපඩම් කකා බත් එකත් කකා බීම එකත් බිබී දවස එන්ජොයි කරා. අම්මෝ ලොකු බත් කටක් කෑවා. කන ගමන් ඉතින් කැමරාව දිහා බලන්නත් අමතක කරේ නෑ. ඔන්න තඩිම තඩි තක්කාලි කෑල්ලත් තාත්තටම තමා දෙන්නේ. තාත් ඉතින් අම්මට දුන්නද මන් දන්නේ. අපේ අම්මා වැඩි ඕවගේ කෑම වලට ආස නැහැ. ඉතින් අම්මගේ ප්ලේට් එකේනුත් මට චුට්ටක් දුන්න කාලා බලන්න රහයිද කියලා. එයා චිලි පේස්ට් කන්න නැති හින්දා චිලි පේස්ට් පැත්ත මන් දාගත්තා. ඒ බත් එකනුත් ඉතින් චුට්ටක් කෑවා. ඒකත් රහයි. ඉතින් ඇත්තටම ෆ්‍රයිඩ් රයිස් දෙක නම් ගත්තේ මම අර සිංගප්පූ කියන ස්ටෝ එකෙන්. එකට එහා පැත්තේ තියෙන ස්ටෝ එකෙන් තමයි මම්මගේ නාසි ගුරාන් එක ගත්තේ. ඔන්න ඉතින් මේ ඔක්කොම කාලා ඉවර වෙලා අපි දැන් මේ ගෙදර යන ගම. එහෙනම් හැමෝටම සුබ දවසක්.